අයිබෝවන් සුබ දවසක්. අද අපි බලමු රසවත් මඤ්ඤොක්ක වලින් කටගැස්මක් හදාගන්න. ඉතින් හැමදාම මඤ්ඤොක්ක උයලා තම්බලා ඒ විදිහට කන්නේ නැතුව මේ විදිහට ඇදුවොත් කවුරුණත් නැවත නැවත හදාගෙන කන්න උත්සාහ කරයි. මොකද ඒක ඒ තරම්ම රසවත් ඒ වගේම ලේසි හදාගන්න. ඉතින් මුලින්ම මඤ්ඤොක්ක ටික මේ විදිහට කපලා පුංචි කෑලි වලට හොඳට සෝදලා අපි අරගන්න ඕන. ඉතින් පිට රටවල් වල ඉන්න අයට නම් සිංහල ගොසරි ෂොප් වල මේ වගේ පුංචි කෑලි වලට කපපු මඤ්ඤොක්ක පැකට් ගන්න තියෙනවා. ඉතින් ඊට පස්සේ වතුර ටිකක් අපි ලිපේ තියලා ඒකට ලුණු සහ කහ එකතු කරලා වතුර ටික මේ විදිහට හොඳින් රත් වුණාට පස්සේ මඤ්ඤොක්ක ටික එකට එකතු කරනවා. එකතු කරලා අපි මඤ්ඤොක්ක ටික හොඳට තම්බ ගන්න ඕනේ. ඉතින් හොඳටම තැම්බෙන තරමට මේක හොඳයි. ඉතින් සමහර මඤ්ඤොක්ක තියෙනවානේ කොච්චර තැම්බුවත් තැම්බෙන්නේ නැහැ, ගොඩක් වෙලා යනවා. ඉතින් ඒ වගේ වෙලාවකට අපිට ටිකක් වැඩිපුර මේ ටික තම්බ ගන්න වෙනවා. ඉතින් මේ ටික මේ විදිහට තැම්බෙන අතරතුරදී අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන අනිත් දේවල් ටික ලෑස්ති කරගන්න. මුලින්ම වංගෙඩියක් හරි මේ වගේ ග්‍රයින්ඩර් කප් එකක් හරි අරගෙන අපි ඒකට පොල් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට කහ මේ විදිහට එකතු කරගන්නවා. ඒ වගේම අඹරගත්තු අබ ටිකක් මේ විදිහට එකතු කරනවා. ඉතින් මේ අබ එකතු කළාම හරිම රසවත් අපේ පොල් මැල්ලුම. ඉතින් මේ විදිහට අබ එකතු කරලා ඊට පස්සේ අපි ගම්බිරිස් ටිකක් මේ විදිහට එකතු කරනවා. මදි නම් අපිට පස්සෙත් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ අමු මිරිස් ටිකක් කපාගෙන එකතු කරනවා. සුදු ලූණු එකතු කරනවා. ඒ වගේම මං කරපිංච ටිකකුත් එකතු කරනවා. දැන් කුරුඳු පොත්තකුත් එකතු කරලා මේ ටික අපි හොඳට ග්‍රයින්ඩ් කරගන්නවා. දැන් මේ විදිහට වුණාට පස්සේ අපි ලුණු ටිකකුත් එකතු කරලා මේක මේ විදිහට කලවම් කරගෙන භාජනයක් ලිපේ තියලා අපි මේ ටික මලව ගන්න ඕනේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති හොඳටම වියලි ගතියක් තමයි අපේ පොල් ටික තියෙන්නේ. ඒ නිසා අපි මේ විදිහට පොල් ටික මුලින්ම භාජනයකට එකතු කරලා ගින්දර ටිකක් අඩුවෙන් තමයි තියාගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් ඒකටම මෙන්න මේ විදිහට වතුර මේසෙ හැන්දක් එහෙම නැත්නම් ගන්න ප්‍රමාණය අනුව මේසෙ හැඳි දෙකක් විතර එකතු කරලා මේ විදිහට පොල් ටික මුලින්ම මලව ගන්න. ඉතින් පොල් ටික කර වෙලා යන්න දෙන්න නරකයි. මේ විදිහට හැඳි ගාමින් වතුර ටික නිසා මේක හොඳට මැලවෙනවා. මේ විදිහට මැලව ගත්තට පස්සේ පොල් ටික අපි ඒකට අර කලින් තම්බගත්තු අපේ මඤ්ඤොක්ක ටික එකතු කරනවා. ඉතින් මගේ මඤ්ඤොක්ක ටික නම් ගොඩක් වෙලා තැම්බුවා. ඒ වුණත් ගොඩක් හොඳටම තැම්බුනේ නැහැ. මේක ඉතින් කඩෙන් ගත්තු එකක්, පැකට් එකක්. ඉතින් සමහර විට ලංකාවේදී නම් අපිට හොඳට තැම්බෙන මඤ්ඤොක්ක හොයාගන්න පුළුවන්. දැන් මං ගම්බිරිස් ටිකක් තව එකතු කළා මට මදි වගේ කියලා හිතුණු නිසා. ඉතින් මං අමු මිරිස් කලින් එකතු කළානේ. ඔයාලට මීටත් වඩා සැරට ඕන නම් අමු මිරිස් එකතු කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි කෑලි මිරිස් ටිකකුත් එකතු කරන්න පුළුවන්. දැන් මේක අපි හොඳට මේ විදිහට කලවම් කරගන්නවා. ඉතින් මේක පොඩ්ඩක් අඩු ගින්දරේ මේ ටික ඔක්කොම එකතු කරලා අපි මේක කලවම් කරගෙන ලිපෙන් බා ගන්න ඕනේ. දැන් ඔන්න අපේ මඤ්ඤොක්ක මැල්ලුම හරි. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. කමෙන්ට් එකකින් අදහස් කියන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.